රජෙකුට මගුල් කඩුවක් මොකටද? එහෙම නැත්තම් මගුල් කඩුවක් නැති රජෙක් මොකටද? සියලු කලාවෙන් කෙල පැමිණි අතිශූර සකල කලා වල්ලභ නම් ප්‍රාදේශීය රජුගේ මගුල් කඩුව සැඟවුණු අභිරහස් දියවර වෙතයි රාජාවලිය අද මේ ඔබව රැගෙන යන්නේ. සීතාවක රාජසිංහ රාජ්‍ය අවදියේ ගම්පහ උඩුගම්පල උපරාජධානිය පාලනය කරන්නේ සකල කලා වල්ලභ නම් උපරජෙක්. නමේ අදහසින්ම සියලු කලාවන් විද්‍යාවන්ගෙන් අති නිපුණත්වයට පැමිණ සිටි මේ රජු යුද්ධයට විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තය හා වාරිස් තාක්ෂණයනුත් මහා දස්කම් පෑවා. ආසියාවෙන් දැනට පවතින රජෙකු තම පුද්ගලික පරිහරණයට තනාගත් විශාලතම පොකුණ නැත්තම් නාන තටාකයන් සකල කලාවල්ලභයන්ගේ. ඒ පතහ පොකුණ ලෙස ගම්පහ ප්‍රදේශයේ අදට ජීවමානව ඔබට දැක බලාගන්නට පුළුවන්. මේ පතහ පොකුණට ජලය ගෙන අස්වාන අමුණට ජලය සැපියූ අස්වාන වැවත් මේ රජු විසින්ම ඉදි කරන ලද්දා. ඒ විතරක් නෙවෙයි අතීතයේ අපේ මේ මුළු රටටම මුතුවන් සහල් ලබා දුන් ප්‍රධානතම කුඹුරු යාය වන මුතුරාජවිල සංවර්ධනය කරන්නෙත් සකල කලාවල්ලභයන්. ඒ විතරක් නෙමේ ගම්පහ ප්‍රදේශයේ පුරා පැතුරුණු අක්කර දස දහස් ගණනක් වූ පහත් බිම් සියල්ලක්ම වගා කෙරෙන ශාස්ත්‍රීය කුඹුරු බවට පත්වන්නේ සකල කලාවල්ලභයන්ගේ මූලාරම්භයෙන්. කිරිඳි විට, මාකෙවිට, අඹන් විට, රත්මල් විට, තම් විට, අකර විට, උදම් විට ආදී විට ලෙස හඳුන්වන සෑම ගමක් හරහාම ගලා යන අත්තනු ගලු ඔයේ ජල මූලාශ්‍ර කුඹුරු වෙත හරවා කුඹුරු අස්වැද්දීමට කටයුතු කළේ මේ ශූර රණපතියා. ගම්පහ ප්‍රදේශයේ අද ජීවත් වෙන බොහෝ දෙනෙක්ට මේ ඉතිහාසය ගැන වැඩි අවබෝධයක් නැති බව හැඟී යනවා. ඉතින් අද අපි මේ කතා කරන ඩිංගිරි කඩුව නම් ස්ථානයත් අන්න ඒ වගේ වැදගත් ඓතිහාසික ස්ථානයක්. හරියටම මේ පිහිටීම කියනවා නම් මේ ගම්පහ ජායල කඩවත කියන නගරයන්ට මැදිව තිබෙන ගණේ මුල්ල තිබ්බටු ගොඩ නම් ප්‍රදේශයේ ඇති ස්ථානයක්. සියනෑ කෝරළෙන් මීගමු කලපුවට එක්වෙන උරුවල් ඔයේ එක ස්ථානයක් විදිහට මේ ඩිංගිරි කඩුව නමින් ප්‍රචලිත ස්ථානය සලකන්නට පුළුවන්. සකල කලා වල්ලභ රජුගේ ගිමන් උයන ලෙසත් එදා මේ ප්‍රදේශය හඳුනාගත් බව පැවසෙන්නේ ගම්පහ ප්‍රදේශයේ පුරා සස්ක්‍රීක කළ සියලු කුඹුරු කෙත්වතු අතරින් මේ ප්‍රාදේශීය රජු වැඩි අවධානයක් හා කැමැත්තක් දක්වන්නට ලැබුණේ මේ කුඹුරට නිසා. එදා සම්බා සහල් පමණක් නිපැයුණු සම්බා කෙත නමින් හැඳින්වූ මේ කුඹුර නරඹන්නට සකල කලා වල්ලභයන් නිතර පැමිණ ගිමන් පිරිස වාඩිගත් ස්ථානය වාඩියවත්ත ලෙස හඳුන්වනවා. එතන සිට පාරුවක නැගී වාඩි ඔය හරහා මේ රජු සම්බා කෙතට පැමිණෙනවා. එදා රජවරු සිරි නරඹන්නට පමණක් ක්‍රියා නොකළ නිසා සකල කලා වල්ලභයන් රාජ ආභරණ ඇඟලුම් ඉවත් කර කුඹුරට බහින්නේ හාල් ඇටයක් ගානේ පරීක්ෂා කිරීමට. මෙසේ කුඹුරට බැසීමට පෙර සිය රාජ ආභරණ සමග මගුල් කඩුවත් ලබා දෙන්නේ රජුට හිතවත්ම වඩා විශ්වාසනීය අමාත්‍යවරයාට. හේතුව මගුල් කඩුවෙන් රජකමක් පෙරලන්නට වුණත් හැකියාවක් පවතීම. අද රාජාවලී අපි ඔබ රැගෙන යන්නේ සකල කලා වල්ලභයන්ගේ මංගල කඩුව වැටුණු ස්ථානයට. මේ අපි කතා කරන අතීත දවසේදී රජු සම්බා කෙතට පැමිණෙන්නේ තමන්ගේ එක් පුත්‍රයෙකු වන පුංචි ඩිංගිරි කුමරු සමග. මේ රජුගේ ප්‍රියතම පුත් කුමරු බවටත් පිළිගැනීමක් තිබෙනවා. මගුල් කඩුව අමාත්‍යවරයාට ලබා දී එදත් රජු සම්බා කෙතට බහිනවා. දඟකාර ඩිංගිරි කුමරුට ආශාවක් ඇති වෙනවා පිය රජුගේ කඩුවෙන් හරඹ කිරීමට. අමාත්‍යවරයාගේ විරෝධය නොතකා ඩිංගිරි කුමරු මේ ඉවුරට කඩුව රැගෙන ගොස් කඩුව ඒ මේ අත ලෙලවමින් ක්‍රීඩා කරනවා. කුමරු ඉතා කුඩායි, මගුල් කඩුව ඉතා බරයි. කුමරු හා කඩුව අතර සමපාතය බිඳ වැටි කුමරු අතින් ෂණයෙන් සකල කලා වල්ලභයන්ගේ මගුල් කඩුව මේ ස්ථානයෙන් උරුවල් ඔයට වැටි දිය පතුලේ සැඟවී යන්නේ අමාත්‍යවරයාගේ සිහි විකල් කරමින්. රජුට කෙසේ හෝ මගුල් කඩුවගෙන තැබිය යුතුයි. තම වගකීම එයයි. ඉතා බියටපත් අමාත්‍යවරයා රාජ උදහසට ලක්වීමේ තැති ගැන්මින් වහා ජලයට පනින්නේ මෙන්න මේ ස්ථානයෙන්.
දියටපත් කඩුව ගැන හෝ අමාත්‍යවරයා ගැන කිසිම හෝඩුවාවක් නොලැබෙන්නේ සකල කලා වල්ලභයන්ට මගුල් කඩුවත් අහිමි කරමින්. රජු සෑහෙන රාජපුරුෂයන් ප්‍රමාණයක් මේ ඔයට බස්සවා මගුල් කඩුව සෙවීමට ක්‍රියා කළත් ඒ එකදු නිලධාරියෙක්වත් නැවත ගොඩ නොආ බව ජනප්‍රවාදයක්. ඉතින් ජනප්‍රවාදයට අනුව කඩුවට ආශාවෙන් හා රාජ උදහසට බියෙන් කඩුව වැටෙනවාත් සමගම ජලයට පැන්න අමාත්‍යවරයා බහිරවයකුව ඉපිද කඩුව ආරක්ෂා කරමින් දිගින් දිගටම මිනිසුන් බිලිගත් ස්ථානයක් තමයි මේ ස්ථානය. ඩිංගිරි කුමරු අතින් දියට මගුල් කඩුව ගිලිහුණු පසු උරුවල් ඔයේ කොටසකට ඩිංගිරි කඩුව ලෙස නම් බැඳුනේ ඔන්න ඔය ආකාරයට. ඒ මීට ශතවර්ෂ ගණනාවකට පෙර කතාවක්. ක්‍රිස්තු වර්ෂ 15 වෙනි 16 වන සියවස අතර කතාවක්. එතැන් සිට මේ ස්ථානය මිනිසුන් බිලිගත් අභිරහස් භූමියක්ව මේ සම්බක්ෙතත් වල් වැදීමට පටන් ගන්නවා. මෙහි කුඹුරු අස් වැදීමට මිනිසුන් බිය වෙනවා. මංගල කඩුව අහිමි වූ රජුගේ ගිම්හාන කුඹුරට පැමිණීම සකල කලා වල්ලභයන්ට පවා නොසතුටක් බවට පත්ව මේ භූමිය කැලෑවෙන් යට වී යනවා. නමුත් කඩුව සොයා යන මිනිසුන් බිලිගත් උවදුර නවතින්නේ නැහැ. පසු කාලීනව මේ ඔබ දකින සම්බාකෙතට මුහුණලා ඉහළින් ඉදිව ඇති පුරාණ ශ්‍රී සුගතාරාම විහාරයේ මූලිකව පිරිත් පින්කම් පවත්වමින් ඩිංගිරි කඩුව පිරිත් පේ කරමින් මේ ප්‍රදේශයේ පැවති අමනුෂ්‍ය බිය තුරන් කළ බව මේ තිබ්බටගොඩ ප්‍රදේශවාසීන්ගේ සංස්කෘතික පිළිගැනීමක්. ඒ බව සනාථ කිරීමට මෙන් ඩිංගිරි කඩුව ආසන්නයේ අදටත් බෝධීන් වහන්සේ නමක් වන්දනාමානය කරමින් සම්බාකෙත අස්වැද්දෙනවා. ශ්‍රී සුගතාරාමේ අදටත් දකින්නට ලැබෙන මහනුවර යුගයට අයිති පුරාණ විහාරයේ පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක්. සම්බාකෙත පුද්ගලික කුඹුරුයායක්. මෑත කාලීනව එක්තරා දේශපාලඥයෙකු මුල්ව මේ කියන ඩිංගිරි කඩුව ආශ්‍රිත ඔයෙන් සකල කලා වල්ලභයන්ගේ මගුල් කඩුව ගොඩගත් බවට යම්කිසි මතයක් තිබෙනවා. එහි සත්‍ය අසත්‍ය කුමක් වුණත් ඩිංගිරි කඩුව අදටත් ගුප්ත අභිරහස් අනාරක්ෂිත ප්‍රදේශයක්.